හායි කොහොමද? ඔයාලා හැමෝම අදත් ආදරයෙන් පිළිගන්නවා The Diary of Life YouTube channel එකට. මේ මගේ පහුගිය සතියේ දවසක ඕඩර්ස් පැක් කරලා යවන වැඩ, ගෙදර වැඩ, ඒ දේවල් එක්ක දවසක් ගත වුණු විදිහ. ඉතින් මේ දවසේ මගේ මිදුල්ල මේ විදිහට තමයි මල් වලින් සැරසිලා තිබුණේ. ඉතින් මම මේ දවස්වල ආසම මල් වර්ගයක් ගසනියා. මට ඕඩර්ස් යවන්න තියෙන දවසට මම ඉක්මනට උදෙන්ම උයා ගන්නවා. අද මං හැදුවා චිකන් කරි එකක්. ඒකටම මුකුණු වෙන මැල්ලුමකුයි වට්ටක්ක කිරට හදාගත්තා. කුරියරයට කෝල් කරලා කුරියරකින් මේ වෙලාව වෙනකොට එනවයි කියලා කියනවනේ. ඉතින් මං ඉක්මනටම ඒ වෙලාව ලං වෙන්න කලින් බොක්ස් ටික ලෑස්ති කරලා ඊට පස්සේ ඔක්කොම ඇඩ්‍රස් එහෙම කොලවල ලියලා ඒ ටික ලෑස්ති කරගන්නවා මුලින්ම. අන්තිමට තමයි පැල ටික ඉක්මනට පැක් කරලා දාගන්නේ බොක්ස් ඇතුළට. අපේ ටවුන් එකේ කුරියරකින් බ්‍රාන්ච් එකක් නැති නිසා ඉතින් අපි මේවා එක්ක මගට ගිහින් දෙනවා. එහෙම නැත්නම් ටවුන් එකේ වෙන කඩේකින් අපි තියලා එනවා. ඊට පස්සේ කුරියරකින් ඇවිල්ලා එතනින් අරගන්නවා. බොක්ස් ටික ලෑස්ති කරලා ඊට පස්සේ මම පැල ටික වෙන් කරගත්තා. මේ තියෙන්නේ අද යන ඕඩර්ස්. අද මගෙන් යන පැල ටිකත් මොනවාද කියලා මම පෙන්නන්නම්. ස්ටෝබෙරි පැල දෙකකුයි ගසනියා පැලයකුයි ඉල්ලලා තිබුණා. මේ තියෙන එක ස්ට්‍රෝබෙරි පැලයක්. ඒකේ වටේට පැලක් දාලා තියෙනවා මේ විදිහට. මේ තියෙන අනිත් ස්ට්‍රෝබෙරි පැලේ. ඒකේ මල් මේ වගේ හැදෙන ගමන් චූටි ස්ට්‍රෝබෙරි තිබුණා. ඒවත් එක්කම තමයි මේ ඕඩර් එක යන්නේ. මේ තියෙන ස්ට්‍රෝබෙරි පැල දෙකත් එක්ක යන ගසනියා පැලේ. ඒකේ මල් දෙකක් තියෙනවා. එක මලක් නම් පර වෙලා. මේ තියෙන්නේ අලුත් මල. මේ ගසනියා මල් පිපිගෙන එනකොට හරි ලස්සනයි. ගසනියා පැල මෙන්න මේ වගේ පැල දෙකේ ලොකු පඳුරු තමයි යන්නේ. ඒ වගේම තව පැල මොටෙයි එහෙමත් තියෙනවා. ඒ ඕඩර් එක මේ විදිහට පරිස්සමට පැක් කරා. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් ඕඩර් එක. ඒකටත් ගසනියා පැලයක් ඉල්ලලා තිබුණා. ඒකෙත් මේ වගේ මලක් පර වෙලා තියෙනවා. තව මේ වගේ චූටි පොහොට්ටු තියෙනවා ඒකේ. ඊළඟට පොකුරු කූඩලුව තැඹිලි පාට පැලයක් ඉල්ලලා තිබුණා. මේ පොහොට්ටුත් එක්කම හොඳ පැලයක් මම ඒකට ලෑස්ති කරා. පොකුරු කූඩලු ගම් පාටිනුත් ඉල්ලලා තිබුණා. ඊළඟට මේ ලස්සන පෙපරෝමියා පැලයක් ඉල්ලලා තිබුණා. ගොඩක් අය මගෙන් පෙපරෝමියා පැල මගේ මේ ප්ලාන්ට් එක විදිහට ලස්සනට හැදුණු පැල ගන්න අහනවා. ඒ විදිහේ පැල එවන්නත් අමාරුයි. එච්චර දිගට කැඩෙන්න බලනවා. පොඩි පැල තමයි තියෙන්නේ. පොඩි පැල 3ක් 4ක් වගේ අරගෙන හැගින් පොට් එකක මේ විදිහට දාගත්තා නම් ලස්සනට හදාගන්න පුළුවන් ඉක්මනටම. ඒ පැල ටිකත් පරිස්සමට පැක් කරා. මගෙන් ගොඩක් අය සුදු වටපෙතියට ඉල්ලනවා. ඉතින් මේ කස්ටමර්ත් ඉල්ලලා තිබුණා. එයාටත් මම මේ විදිහට වයිට් කොස්මෝස් ඇට ටිකක් මං ගානේ ෆ්‍රී දුන්නා. මේ තියෙන්නේ ඊළඟ ඕඩර් එක. ඒකට යනවා මේ විදිහේ ලස්සනම ලස්සන බටන් රෝසස් පැලයක්. ඒ පැලේ අලුත් මල් පරණ මල් එක්ක පොහොට්ටු එක්ක මේ විදිහට තමයි යන්නේ. කාලෙකට පස්සේ බටන් රෝසස් වල සුවඳ දැනුණා. මේ මල් ටිකෙන් හරි ලා සුවඳක් එන්නේ. ආසයි ඒ සුවඳට. රෝස පැලෙත් එක්කම සුපර් ඩේසි පැලයකුත් යනවා මේ විදිහට තදදම් පාටින්. එක මලක් නම් පිපිලා අනිත් මල් ටිකත් ඉක්මනටම පිපෙයි. මේ විදිහට ගොඩාක් මල් පොහොට්ටු එක්ක තමයි යන්නේ. ඒ වගේම බටර් ඩේසි පැලයකුත් ඉල්ලුවා ඒ අක්කා මගෙන්. ඒ වගේම ගසනියා පැලයකුත් ඉල්ලලා තිබුණා. මම මේ සුපර් ඩේසි පැලේ පැක් කරන්න ගත්තී තමයි දැක්කේ. ඒ පැලේ මේ විදිහට තව පැල මොටෙයි දාලා තියෙනවා ගොඩක්. තව පැල මොටෙයි 4ක් විතර තිබුණා. ඒ නිසා මම ඒක හරි පරිස්සමට පැක් කරලා යවුවේ. නිකන් හරි කැඩුනොත් එහෙම අපරාධනේ. මේ වෙද්දි නම් මේ පැල යාලා ගාවට ගිහින් ඉවරයි. මං යවපු දවසට පහුවෙනිදම මේ පැල යාලට ලැබිලා තිබුණා පරිස්සමට. පැකින් වැඩවලට තමයි මට ගොඩක් වෙලා යන්නේ. ඉතින් මං ඕඩර්ස් 3 ගානේ තමයි ගොඩක් වෙලාවට දාන්නේ එක දවසේ. ඕඩර්ස් වල වැඩ නම් ඉවරයි. ඊට පස්සේ අපි දෙන්න මේ පොඩක් ටවුන් එකට යනවා. ටවුන් එකට යද්දී ඉතින් මං ඇහැ ගහගෙන යන්නේ මල් කඩේට අලුත් මල් ඇවිල්ලාද කියලා. ඉතින් මල් කඩේට අලුත් මල් ටිකක් ඇවිල්ලා තිබුණා. මම මේ මල් ටිකත් තිමින් සැරේ බලලා ආවා. හැබැයි මල් ගත්තේ නැහැ. මම අද වැඩියෙන්ම ආවේ මල් ගන්න නම් නෙවෙයි පෝච්චි ගන්න ඕන වෙලා තිබුණා.
ඒත් එක්කම මේ වගේ පැකට් ටිකක් ගන්නත් ඕන වෙලා තිබුණා. මේ පැකට් ටික මම ගත්තේ මගේ එඬේර මිරිස් වගාව පටන් ගන්න. පෝච්චි කඩේ මේ පැකට්ස් ගන්න තිබුණා. ග්‍රෑම් ගණන් වලට කිලෝ ගණන් වලට කිරලා දෙනවා. මට මේ පැකට් ටිකට ගියේ රුපියල් 230යි. පෝච්චි ගත්තා නම් වියදම ටිකක් යනවා වැඩි. ඒ නිසා මම පැකට්ස් ටිකක් අරගෙන ආවා මේ විදිහට. අපි ගණන් කරලා බලමු පැකට් කීයක් තියෙනවද කියලා මෙතන. මේ පැකට්ස් ටික මම අඟල් 14යි 14 සයිස් එකෙන් තමයි ගත්තේ. මම Facebook එකේ වීඩියෝ එකක දැක්කා එඬේර මිරිස් වලට අඟල් 16 16 වගේ සයිස් එකකින් තමයි පැකට්ස් තෝරගන්න ඕනේ කියලා. හැබැයි මම නම් ගත්තේ 14යි 14 සයිස් එකෙන් මට ලේසි නිසා රුපියල් 230ට මෙතන පැකට්ස් 19ක් තිබුණා. පෝච්චි ගත්තා නම් මට ගන්න වෙන්නේ පෝච්චි 2යි. පස් හොයාගන්න ප්‍රශ්නයක් තියෙනවනේ මට කොච්චර ලොකුවට තිබුණත් වැඩක් නැහැ. මැටි පසනේ අපේ ඉඩමේ තියෙන්නේ. ඒ නිසා ඉතින් පස් හිමින් සැරේ අරගෙන පුරව ගන්න ඕනි ටික ටික. මට ටික දවසක් තියෙනවා. පැල ටික තාම මේ වගේ සයිස් එකෙන් තමයි තියෙන්නේ. මට හිතෙනවා තව චුට්ටක් උස ගියාට පස්සේ හිටෙව්වා නම් හරි කියලා. තක්කාලි පැල ටික නම් සමහර ඒවා ගොඩක් උසට හැදිලා තිබුණා. ඒවා ඉක්මනට හිටවන්න වෙයි මට. හස්බන්ඩ් වයි මල්ලි වයි අඬගහගෙන මේ විදිහට පුළුවන් වෙලාවට පස් ටිකක් මම හලලා ඉල්ල ගන්නවා එයාලගෙන්. කොළරොඩු දිරන තැනකින් තමයි මම මේ පස් ටික එයාලට කියලා හලලා ගන්නේ. ඒ දෙන්න ඉතින් මට සපෝට් එක දෙනවා. මේ තියෙන්නේ මම අඩියටම පුරව ගන්න ඒවා. කොළරොඩු තට්ටුවක් දාගත්තා. ඒ වගේම තනකොළ එහෙම ගලවපුවා තියෙනවා නම් මම ඒවත් දාගන්නවා. ඒව දාගෙන ඊට පස්සේ උඩින් තමයි මේ කළුපස් මිශ්‍රණය මම දාගන්නේ. තව කුස්සිය තියෙනවා නම් ගෙදරින් අයින් කරන ලුණු පොතු සුදු ලුණු පොතු එළවලු මොන හරි සුද්ධ කරපුවා ඒවත් මම මේ පැකට් වල අඩියට දාගන්නවා. මේ දවසේ නම් පැකට් 4යි මට පුරව ගන්න පුළුවන් වුණේ ඒ හලලා තිබ්බ පස් ටිකෙන්. පුරවගත්තු පැකට් 4ට මම තක්කාලි පැල 2යි එඬේර මිරිස් පැල 2යි මේ විදිහට අරගෙන ආවා හිටව ගන්න. මම පහුගිය වීඩියෝ එකක පෙන්නවා මම අපේ ඉඩමේ එක කොටසක් සුද්ධ කරගත්තා මගේ මේ එළවලු වගාවට. හැබැයි මේවා දැන් හිටවපු ගමම්ම මම එතනින් තියන්නේ නැහැ. ටිකක් ගේ කිට්ටුවෙන්ම වගේ තියාගෙන පැල ටිකක් උස ගියාට පස්සේ එතනින් තියාගන්න කියලා මම හිතුවා. ගොළු බෙල්ලෝ එහෙම හරියට හානි කරනවනේ මේ වගේ පොඩි පැලවලට. ඒ නිසා මට මේ ළඟපාතින් තියාගත්තාම හරි ලේසි. මේ අපේ රෙදි වැල තියෙන පැත්ත. ඒ පැත්ත කොච්චර සුද්ධ කරත් ආයෙ ටික දවසකින් මේ විදිහට වල් පැල හැදෙනවා. මොකද රෙදි දාන්නයි ගන්නයි විතරයි මේ පැත්තට අපි එවෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒ වල් පැලවලටත් විසඳුමක් වෙයි කියලා. මොකද මේ පැකට්ස් ටික උතන තිබ්බට පස්සේ ඒ වල් පැල මැරෙනවා. ඉතින් මම මෙතනත් චුට්ටක් සුද්ධ කරගත්තා. උසට හැදිලා තියෙන වල් පැල හැම අයින් කරා. පොඩි තනකොළ අනම් පැල ටික නම් එහෙමම තිබ්බා. මොකද මේ පැකට් ටික තිබ්බට පස්සේ ටික දවසකින් ඒ පැල මැරෙනවා කොහොමත්. මං කලින් හාල්ලුරවලනේ වගා කරේ. ඉතින් ඒ විදිහ කැතයි කියලා මට හිතුණා. මොකද කහ පාටට සුදු පාටට තැන් තැන් වල ඒ විදිහට හාල්ලුර තියෙනකොට මට හිතුණා අපිලිවෙල ගතියක් තියෙනවා කියලා ගාර්ඩන් එකේ. පිළිවෙල ගතියක් ගන්න ඒ වගේම මේ වැඩේට චූටි උනන්දුවක් ආසාවක් ඇති වෙන්නත් එක්කම තමයි මම මේ පාර කළු පාට පැකට්ස් ටිකක් අරගෙන ඇවිල්ලා ලස්සනට වැඩේ පටන් ගත්තේ. මේ අවුරුද්දකට වැඩිය පරණ අම්ම මිරිස් පැලයක්. ඒකේ තාම මේ විදිහට පළදාව ලැබෙනවා මට. ළඟදිත් කැඩුවා. මේ තියෙන්නේ ආයෙත් චූටි කරල් වගේක් හැදීගෙන එන ගමන්. එඬේර මිරිසුත් තව එක පැලයක් ඉතුරු වෙලා තියෙනවා පළදාව දීදී මට තාම. ඒ පැලෙත් අවුරුද්දකට වැඩි දැන්. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මේ එඬේර මිරිස් චූටි වගාව අලුතින් පටන් ගත්තේ මම. එඬේර මිරිස් තක්කාලි වගේම තව ඉස්සරහට අලුත් වර්ග ටිකක් එකතු කරගන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඒවත් ටික ටික මම එකතු කරගන්නම්. ඔයාලත් එක්කත් වීඩියෝස් බෙදා ගන්නම්කෝ ඒ වෙනකොට. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙන්න ඇති කියලා. අද වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඔයගොල්ලෝ මොනවාද ඔයාලගේ ගෙවත්තේ වගා කරලා තියෙන එළවලු වර්ග කියලාත් කමෙන්ට් කරගෙන යන්න මට. ඉතින් ආයෙත් ලස්සන ගාර්ඩනින් වීඩියෝ එකකින් හරි ඩේලොග් එකකින් හරි හම්බ වෙනකන් ගිහින් එන්නම්. අපිව සබස්ක්‍රයිබ් නොකර බලන අයට සබස්ක්‍රයිබ් කරලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මගේ වීඩියෝස් බලලා තවත් කවුරුම හරි මිදුල ලස්සනට පිළිවෙලට හදාගන්න, මල් වවන්න, එළවලු වවන්න ආස වෙනවා නම් ඒක මට ලොකු සතුටක්. හැමෝම පටන් අරන් තියෙන මල් වගාවන්, එළවලු වගාවන් ඔක්කොම සාර්ථක වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.